දැන් අපිට උඹටත් දෙන්න. දැන් අපච්චි අම්මට කවන්න. අපිට අම්මටත් කවන්න දැන්. පොඩියේ. කවුද? නෑ ලස්සනයි ඒක. කොහොමද ඉතින්? මට හොඳයි නේ. ඈ? මට හොඳයි නේ ඒක. හොඳයි නේද? ඈ පුච්චි? අද දාවේ? අද ආවේ. ඉතින් කොහොමද කියන්නේ ජීවිතේ? ජීවිතේ ඉතින් හොඳයි ඉතින් වරදක් නෑ. හොඳ සතුටින් යනවා. ඔව්. දැන් මේ කොහෙද ආවේ? මම කොළඹ. කොළඹ ආවේ? අපි ඉතින් හෙට්ටෝනවා. අද ගත්ත දැන් ලෙක්කෝ. සතුටුයි? ගොඩක් සල්ලි දුන්නා ගන්න. නැත්නම් ඇවිල්ලා. අම්මගේ උපන්දිනේ තව ටිකකින් තව පැය ගානකින්. අපුච්චි යන බලන්න සරිප්පු දොර. ඈ? අයියෝ. ලේඩිස්ලු. මේ දෙන්නක් ඉන්නවා මෙතන. අම්මගේ බර්ත්ඩේ එක ලැබෙනවා තව චුට්ටකින්. ඉතින් මේ දෙන්නත් තරම් චුට්ටක් ආවේ එළියට. මොකද්ද කරන්නේ විචි? අර දාලා අරගෙන පෑගුවේ. අපිද? යටි. නෑ මදිද ඇතිද? මේ පහද හයද? 6. හතිනේ. අපි කොහේ ආවිද මේ? එළියට බලන්න නේද? හරි. 6ද 5ද මේ? අර මේ විරුද්ධ එළියට බැලලා නේ. දෙන්න බලන්න. නෑ ගලස්. ඒ 6ද? 7 පොඩ්ඩක් බලන්නද? ගත්ත දෙකම. ඈ? මේ දෙලි දාස. ඔව් මේ දෙක. පහනක් දුවන්නේ. මම කිව්වානේ දේනවා ගේන්න කියලා. ඔව්. ගේන්නද කියලා. පායි මම කිව්වා එපා පාතක් කියලා. කරන දවස්. තෑගි ගොඩයි නේ. අම්මා සතුටුයිද? දැන් මේ වීඩියෝස් ඉතින් ඔක්කොම බලනවනේ කට්ටිය. ඒක ජාතිය ගොඩාක් යනවා. අපිට තරන්නේ. අප්පච්චිත් වෙනනෝ ඔස්සල. ඉතින් ඒක වගකීමක් නේ දීතුකම්නේ. අනිවාර්යෙන් ඔයා ඉතින් ඒවා කරන්න. මොයික ආපදෝසි නම් තමයි මේ රන් දෙනවා. මේක තියෙනවා. නෝක දෙන්න ගොඩාක් බලලා තියෙනවා. ඒවා මං හරි සතුටින් කරන්නේ. ඒ හරි සතුටින් කියන්නේ ඒවා දැන් මගේ අම්මා තාත්තා නෑනේ. මගේ අම්මා තාත්තා ඉන්නකොට හැමදේම මම බල කරානේ. ඒක මං අදටත් මං සතුට වෙනවානේ. ඒ පින්නේ අම්මා අපිට ලැබෙන්නේ නේද? එතකොට මගේ අම්මා තාත්තා හිටියත් මං අම්මට අපිට මං සලකනවා. මේ ඒවා
අම්මා දැන් අපිට කොච්චර වැඩ තිබ්බත් අපි අම්මා තාත්තා මග අරින්න හොඳ නෑ කවදාවත්. මොකද අපි පොඩි කාලේ අම්මා තාත්තා අපිව මග ඇරලා නෑනේ. නේද? ළමයි පොඩි කාලේ අම්මයි තාත්තයි අම්මයි තාත්තයි අයියෝ මට වැඩ මේ ළමයිව බලා ගන්න බෑ කියලා මග ඇරලා නෑනේ. සමහර අය ඇති. ඒ වුණාට 90% විතර අම්මලා තාත්තලා කොච්චර බලනවද ළමයිව? ඒතර ළමයිව බලනකොට ළමයි ලොකු වුණාම ළමයි ගියතු ගම මොන වැඩේ තිබ්බත් අම්මවයි තාත්තවයි බලා ගන්න ඕනේ. අඩුම ගානේ කතා කරලා දුක සැප අහන්න ඕන දවස ගානෙම. මහ ලොකු ඉදමක් යන්නේ නේ සල්ලි යන්නේ. අම්මගෙන් තාත්තගෙන් කොහොමද අම්මේ කොහොමද තාත්තේ කියලා අහුවාම සල්ලි යන්නේ නෑනේ නේද? සල්ලි ගියත් ඒක ෆෝන් එකට සල්ලි ගියත් අම්මයි තාත්තයි වෙනුවෙන් ඒව කරන්න ඕන. මම නම් ඒක අම්මා තාත්තා බලන්නේ නැති අයත් එක්ක මං හරි විරුද්ධයි. මං ඇත්තටම අනිවාර්යයෙන්ම බලන්න ඕන අම්මවයි තාත්තවයි. මට 12 වෙනකන් ඔයාලට පෙන්නනවා දැන්. නම්මට තවත් තෑගි හම්බෙන්න යන්නේ. ක්‍රීම් එකකුත් ගත්තා. අන්න ගන්න. ක්‍රීම් එකක් ගත්තා. පර්ෆියුම් එකකුත් ගත්තා. එකකුත් ගත්තා. තාම උපන්දිනේ ඇවිල්ලත් නැහැ දැම්මම තෑගි. අතර අරන් පෙන්නන්න. අයියෝ අපුච්චිට කරලා තියෙන එක බලන්නකෝ. අනේ පව්වනේ. අපුච්චි දැන් නැතේ. අපුච්චි දැන්. 1 2 3. අම්ම දැන් අතන කපන්න බෑනේ කේක් එක කොහොමද? හරි එහෙනම් කියමු. Happy birthday to you. Happy birthday to you. Happy birthday dear Amma. Happy birthday to you. දැන් නිවන්න. දැන් නිවන කපන්න. අපුච්චිට කවන්න. දැන් අපිට උඹටත් දෙන්න. දැන් අපුච්චි අම්මට කවන්න. අම්මට කවන්නද? නෑ දැන් අම්ම කට්ටියට කවන්න. දැන් සීන. Gila ya? Ya. Mari itu udah butuh saran naik. Selamat lewat. Teh abu jadi mau kat kian tin melas.
අම්මගේ උපන්දිනේ තාම ඉවර නෑනේ. අපි ආව එක් කරන් ආව ගංගාරාමයට. ඔය ළඟයිනේ ඒක නිසා සරසනවා මොනවා හරි පෙරහැරක් තියෙනවා. තිබ්බහම පත් වෙනවා. ඒක රංගලම් කියන්නේ අද උදේ. අපි තාම එළියේ ඉන්නේ අපේ අම්මගේ උපන්දිනේනේ. කොහෙද ගියේ ඉතින් කියන්නකෝ. ගංගාරාමේ පන්සලට. පන්සලට ගිහිල්ලා ආව්. උණ ගැහිලා. මුණ ගහලා කතා කරලා බිරිත් කියන්නේ දුන්නා. මේ අපේ ගැට ගැහුවා. බිරිත් නෝවා. අතපිර කරන්නේ බෝධි මහන්සේ දැන් කලකිනේ ගොඩක් දේවල් කරලා. ඉතින් දැන් අම්මගේ උපන්දිනේ වෙනුවෙන් අම්මා ආන්ගරේ අපුච්චි යනවා අර අපි තව චුට්ටක් මෙතන ඉඳලා මෙතන වැඳලා කිදර යනවා මේ වීඩියෝ එක ඔයගොල්ලෝ ඉක්මනට බලන්න පුළුවන්. ඒ අම්මගේ උපන්දිනේ වෙනුවෙන් අපි කරපු දේවල්.